හිතුනේ මගේ හිතට ආදරය කරන අයියා කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න, ඔනි දෙයක් ඉල්ලන්න. මගේ ලොකුකම නෑ මට මැසේජ් එකක් දාන්න. හායි. තනිකඩ කොල්ලෙක් මට මැසේජ් එකක් දාන්න. හැමදාටම මගේ කරගන්න හොඳ කෙනෙක් හොයනවා. Oh my god! සුන්ට දරා ගන්න පුළුවන් සීමාවක් තියෙන. මම අවුරුදු 3කින් ඒක විදලා නෑ. ගොඩක් දවස් තනියම හිටියා. ඩිවෝස් නිසා. තවත් නම් එහෙම බෑ. ගොඩ කාලෙකින් හම්බුනේ නෑ. කැමති නම් හම්බෙමුද බා? මම අහිංසක ටීචර් කෙනෙක් හලෝ. ආදරය කරන්න අවංක කෙනෙක් එන්නකෝ. ටෙන්ෂන් තියෙනවා. අපි දෙන්නට ආදරේ නම් I love you කියලා කමෙන්ට් එකක් දාලා පළවෙනි කමෙන්ට් එක බලන්න. දෙන්නටම එක වගේ ආදරේ කරන්න ඕනේ. හැබැයි සතුටින් ජීවිතේ ඉස්සරහට ගෙනියන විදිය මම කියලා දෙන්නම් ඔයාට. මගේ නම්බරේ දාන්නම්කෝ පළවෙනි කමෙන්ට් එකේ. හායි. ඔබේ මහතුරු දෙන්න මේව දැනගත්තොත් එතකොට මැනිකව මම ඔපේ ගෙදර ඔරගෙන යනවා. ඔයාට පාරවල් හිටින්නේ නෑනේ. මාව පදින්න පුළුවන් හොඳ කපිතාන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. Oh my god! කුලියා පිටියේ. වයස 42යි. කලින් විවාහයකින් වෙන් වෙලා එන්නේ. කැමති කෙනෙක් ඔන්නව නම් පළවෙනි කමෙන්ට් එක බලන්න. මං වගේ කෙල්ලෙක්ට කැමති කවුද ඉන්නේ? මගේ ලොකුකමක් නෑ. ඔයා කැමති නම් වීඩියෝ කෝල් එකක් ගමු. මට මැසේජ් එකක් දාන්න. මැසේජ් ටයිප් කරලා ඇඟිලි රිදෙනවානේ. මට ඔයාගේ කටහඬ අහන්න ආසයි. අපි වොයිස් කෝල් එකක් ගමුද? නම්බර් එක වන්නම් මට මැසේජ් එක දාන්න. හායි. හස්බන්ඩ් ඔන්නේ ඩුබායි වල. ඔයා උතින් මම ගැන හොයලා බලන්නේ නෑ. මට හැගීම් මොනක් තියෙනව පිට කරගන්න. මගේ නම්බරේ පළවෙනි කමෙන්ට් එකේ. Oh my god! පාරක් කරමුකෝ. සපුමල්. අනේ ඇන්ටියෝ ඔයා මාව මරන්නද හදන්නේ? මට දැන් පණ නෑ. අනේ ඇන්ටි ඒ හිල පොඩි වැඩිනේ මට දාන්න අමාරුයි. වසන්ත පුතා ඒක නම් ඇත්ත තාම හරියට දාගන්න බැනේ. ආයෙත් බලන්නකෝ. වැඩේ හරි ඇන්ටි මුද්ද හොයාගත්තා. පුතේ ඔයා නම් මරුනේ. ගොඩාක් තෑන්ක්ස්. ඔයාට ආදරේ. උම්මා. මේ ඉන්නේ මගේ හොඳම යාළුවා අමීෂා. අපි ආවද මෙයාගේ කුඹුර බලන්න. මෙයා තමයි ඉතින් මගේ හැමදේටම ඉන්නේ. ඔයාගේ කුඹුර ළඟදී හැවේ නැද්ද? නෑ අනේ දැන් කවුරුත් නෑනේ හානෙක් කෙනෙක් හොයාගන්න. ඔයා දන්න කෙනෙක් නැද්ද? වාෂිකක් දාගෙන ආවේ බබෝ. මුකුත් ඇදලත් නෑ තාම. තුවාය ගැලවෙන්න වගේ. ඉක්මනට ගිහින් එන්නම්. එනකන් ඉන්න. Oh my god! ඉතාලි හිටියේ. එයා එහෙදි ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා හැමදේම මට හම්බුණා. You can do it!